ඉතින් අපේ කලින් වීඩියෝ එකට ආව ලස්සන කමෙන්ට් ටිකක් තමයි මේ තියෙන්නේ. රාධා මේ පැත්තට පොඩ්ඩක් එන්න. අම්මේ මට කතා කළාද? ඔව් කතා කරා. කියන්නකෝ. අර හරක කෑ ගහනව ඇහෙන්නේ නැද්ද? ගිහින් අර කපලා තියෙන තනකොළ ටික උට කන්න දෙනවා. හරි අම්මේ. මේ පාර අස්වැන්න නම් හොඳයි. ඒත් දැන් පේන විදිහට පෝර ටිකක් දැම්මේ නැත්තම් හරියන්නේ නැහැ වගේ. අයියේ මොකද උතන හිටගෙන කල්පනා කරන්නේ? අස්වැන්න ගැන බැලුවේ කමල්. දැන් තියෙන තත්ත්වය අනුව පෝර නොදා බෑ. ඔව් අයියේ ඒක කරන්නම වෙනවා. මගේ කුඹුරට පෝර දාන්නම ඕනේ. ඕ එහෙමද? ඔව් අයියේ මම එහෙනම් දැන් යනවා. හරි එහෙනම්. රාධා දුවේ මෙහෙට පොඩ්ඩක් එන්න. ඕ කියන්න තාත්තේ. කෝ අම්මා මට හරි බඩගිනි. උයලද බලන්න. එන ගමන් මට වතුර එකක් අරගෙන එන්න. තාත්තේ වතුර එක ගන්න. අම්මා කිව්වා කෑම උයලා ඉවරයි කියලා. හරි ඔයා ගිහින් අම්මට බත් බෙදන්න කියන්න. මම එනවා. පුතේ මේ පැත්තට පොඩ්ඩක් එන්න. ඔව් අම්මේ කියන්න. පුතේ ඔයාගේ තාත්තට ගුණෙන් මාමගෙන් සල්ලි වගේක් ගන්න තිබුණා. දැන් තාත්තා නැති නිසා ඔයා අද හවස එයාගේ ගෙදර ගිහින් ඒ සල්ලි ටික අරන් එන්න. හරි අම්මේ මම යන්නම්. හවස යනකොට අපේ කුඹුර පැත්තෙත් පොඩ්ඩක් ගිහින් බලන්න. දන්නේ නැහැ ඒකේ දැන් තත්ත්වය කොහොමද කියලා. ඇයි අම්මේ එහෙම කියන්නේ? තාත්තා ඉන්න කාලේ කුඹුරෙන් හොඳ ලාභයක් ලැබුණා. ඒත් දැන් අඳේට දීපු දවසේ ඉඳන් හරියට සල්ලියක්වත් එළවලුවක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා රස්සාව නිසා හැමතිස්සෙම පිටේ ඉන්නේ. මම මේ පවුල කොහොම පාලනය කරනවද කියලා ඔයා දන්නේ නැහැනේ. ඒක ඇත්ත අම්මේ. ඒත් ඔයාගේ ප්‍රශ්න මට කියන්න එපැයි. ඒකයි මම කියන්නේ දැන්වත් කසාදයක් කරගන්න කියලා. ඔයා ඒක අහන්නේ නැහනේ. මම ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒත් අම්මේ දැන් ඇතුළට යන්න. හවසට ගුණේ මාමගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න. කෝ මිනිස්සයෝ අපේ දුවට හොඳ මනමාලෙක් හම්බුණාද? නැහැ. මට තාම හොඳ කෙනෙක් හම්බුනේ නැහැ. හොඳ කියන්නේ මොකද්ද? හොඳ කියන්නේ විශ්වාසවන්ත ගුණවත් මිනිස්සෙක්. අපිට ඉන්න එකම කෙල්ල නෙමේ. හොඳ කොල්ලෙක් හොයලා දෙන්න ඕන. හොව් හේ එකම අපේ දුවට කිසිම අඩුපාඩුවක් නොවන බවට වග බලා ගන්න. මම ඉන්න විදියට ඇයත් ඉන්න ඕන නෑනේ. දුවටත් මං වගේ යාළගේ ගෙදර ගිහින් මැරෙනකම් වැඩ කරන්න බෑ. ඔයා ඔහොම කියලා අදහස් කරන්නේ මොකක්ද? මම මේ විඳින දුක මගේ දුව විඳිනවා බලන්න මට බෑ. දුවට සල්ලි තියෙන වැඩකාරයෝ ඉන්න ගෙදරක් හොයන්න. ඕ
මේ දුප්පත් කෙල්ලව ගන්න ඉතින් කොල්ලෝ ඉන්නවද? හොයාගේ දුප්පත්කම දැකලා මගේ දුවට අකමැති වුණත් මගේ දුවගේ පෙනුමට ගුණාංගවලට පිරිමි ළමයි ආකර්ෂණය වෙනවා. ඒ නිසා හොයන්න ධනවත් පවුලක්. එක පිරිමි ළමයෙක් විතරක් ඉන්න. ඒක ඉතින් කිව්ව පළියට කරන්න බැහැ මම දන්නේ නැහැ. මගේ දුවව පෝසත් ගෙදරකට විතරයි මම දෙන්නේ. නැත්තම් දුවව ගෙදර තියාගන්නවා. දුප්පත් මධ්‍යම පාන්තිකයට නම් මම මගේ දුවව දෙන්නේ නැහැ. ඔයාගේ මොරඩ්ඩුකම තියාගෙන ඉන්නවා. මම යනවා. බාප්පේ නැන්ද ගෙදර ඉන්නවද? මේ අපේ මාධව පුතානි. එන්න ඇතුළට ඇවිත් වාඩි වෙන්න. නෑ මාමේ, මට ගෙදර යන්න හදිස්සි. මම ආවේ තාත්තට දෙන්න තිබුණු සල්ලි ටික අරන් යන්න. හරි පුතේ, මේ දුප්පත් මාමයා ගෙදරට ආපු එකේ පොඩ්ඩක් ඇතුළට ඇවිත් යන්නකෝ. මට පොඩ්ඩක් හදිස්සි බාප්පේ. එහෙම කියන්න එපා පුතේ. ඔයා අද තමයි මුලින්ම අපේ ගෙදරට ආවේ. ගෙට නෑවිත් කොහොමද? මට පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. නැන්දා කෝ චූටි මට එයාට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒ මොකද පුතේ? මට මේ එයාගෙන් දෙයක් ගන්න තියෙනවා. ඔයාට ඕන මොනවද? ඒක මට ඔයාට කියන්න බෑ නැන්දා. මට කියන්න චූටි කොහෙද? එයා කාමරේ ඇති පුතේ. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. හරි මාමේ. හරි පුතේ, ඔයත් ඇතුළට එන්න. අම්මේ මට දෙයක් කියන්න තියෙනවා. කියන්න පුතේ. ඇත්තටම අම්මේ අයියෝ ඔයා කියන දේ කියන්නයි තෙපර බාන්නේ. මොකද්ද සිද්ධ වුනේ? මම අද එක කෙල්ලෙක්ව දැක්කා. කෙල්ලෙක්? ඔව්, හරිම ලස්සනයි. එහෙමද? ගෙවල් කොහෙද? ගුණේ මාමලාගේ ගෙවල් පැත්තේ. තාත්තා ගොවිතැන්ලු කරන්නේ. හරි පුතේ, කෙල්ල හොඳ නම් මට ප්‍රශ්නයක් නැහැ. කෙල්ල හොඳද? ඔව් අම්මේ, කෙල්ල හරීම හොඳයි. ඔයා කොහොමද මෙච්චර දේවල් දන්නේ? නෑ, මම ගුණේ මාමගෙන් විස්තර ටිකක් ඇහුවා. මාමා නැන්දා දෙන්නම විස්තර කිව්වා මට. හරි. අපි අමු දවසක ළමයාගේ ගෙදර ගිහින් ඒ ගැන කතා කරමු. ඔව්, එහෙම කරමු. හරි. දැන් ගිහින් නිදා ගන්න. හෙට උදේට අපි කතා කරමු. හරි අම්මේ. රාදා, මේ අහන්න, මට හෙට උදේම ගමනක් යන්න වෙනවා. යන්න වෙනවා? ඒ කියන්නේ කොහෙද?
ඔයාට ගෙදර අය මුකුත් කිව්වේ නැද්ද? නෑ ඇයි මොනවද කියන්නේ? මම රස්සාව කරන්නේ පිට පළාතක. මට එහෙ ගිහින් ඉන්න වෙනවා. කොච්චර කල්ද ඔයා එතන නවතිනවද? අහන්න රාදා, මම අවුරුද්දකට සැරයක් ගෙදර එනවා. මොනවා අවුරුද්දක්? මම කොහොමද තනියම ඉන්නේ? ඔයා කොහෙද තනියම? අම්මා ඉන්නවනේ. පවුල නඩත්තු කරන්න මට යන්නම වෙනවා. මම ඉක්මනට එන්න බලන්නම්. ඒත් ඒකට ඔයා මාව තනි කරලා යනවද? අපි විවාහ වෙලා ටික දවසයි. එහෙම වෙලත් ඔයා මාව දාලා යනවද? මම මොනවද කරන්න ඕන රාදා? මම රස්සාවට නොගියොත් මම කොහොමද පවුල බලාගන්නේ? මම කිව්වනේ මම ඉක්මනට එන්න බලන්නම් කියලා. හරි හරි. මම දන්නවා ඔයාව එහෙම තනියම දාලා යන එක හොඳ නැහැ කියලා. මට යන්න ඕනත් නැහැ. ඒත් වෙන මොනවා කරන්නද? නෑ නෑ කමක් නෑ. මොනවද ඔයාට පැක් කරගන්න තියෙන්නේ? මට කියන්න. මම ලෑස්ති කරලා දෙන්නම්. හෙට උදේ යන්නත් එපැයි. අම්මේ මම යනවා. රාදා ගැන බලන්න. රාදා ඔයා අම්මා ගැන බලන්න. පරිස්සම් වෙන්න. ඔයා බය නැතුව යන්න පුතේ. මම එයා ගැන බලන්නම්. ඔයත් පරිස්සම් වෙන්න. ඔයා දැන් යන්න එහෙනම්. නැත්තම් පරක්කු වෙයි. ඔව් අම්මේ මම ගිහින් එන්නම්. රාදා මම යනවා. පරිස්සමින් යන්න. අම්මේ දවල්ට මොනවද උයන්න ඕන? කියන්න මම උයන්නම්. මට අම්මා කියන්න මෙයාට මොන සුදුසුකමක්ද? අම්මා මොකද උනේ? ඇයි ඔබ නිහඬ? ඔයා මොනවද උයන්නේ? අම්මේ මම ඒක තමයි ඇහුවේ. දවල්ට කෑමට මම උයන්න ඕන මොනවද? කුසියේ තියෙන දේවල් වලින් මොනවා හරි හදන්න. හරි හරි අම්මේ. ඔය යන ගමන් කුසුමට කියන්න මම කතා කරා කියලා. හරි හරි අම්මේ. යන්න. දැන් මෑට එන්න කියන්න. හරි අම්මේ මම යනවා. නෝනා නෝන මට කතා කළාද? ඔව් මම කතා කළා. ඇයි නෝන කියන්න මොකද උනේ? කුසුම හෙට ඉඳන් වැඩට එන්න ඕන නැහැ. මොකක්? වැඩට එන්න ඕන නෑ? ඔව් මම කියන එක තේරෙන්නේ නැද්ද? මේ ගෙදර දැන් වියදම වැඩි. වැඩකාරයෝ දෙන්නෙක් නඩත්තු කරන්න මට බැහැ. වැඩ කරන අය දෙන්නේ? කවුද නෝනා? ඒක ඔයාට වැඩක් නෑ. මම කියන දේ කරන්න. හරි හරි නෝනා. මේ මාසේ පඩිය. අනේ හරි නෝනා. මම එහෙනම් යන්නම්. හරි හරි යන්න. කුසුම නංගී කුසුම නංගී ඔයා කොහෙද? මම මෙච්චර කතා කරත් එයාට ඇහෙන්නේ නැහැ. කොහෙවත් ගිහින්ද? කොහේ ගියත් අම්මට කියලානේ යන්නේ. අම්මගෙන් අහලා බලමු.
අම්මේ කුසුමනංගි පේන්න නෑ. එයා කොහෙද? මම දැන් ගොඩක් වෙලාවක ඉඳන් කතා කරන්නේ. ඔයා ඇයි එයාව හොයන්නේ? නිකම් පොඩි වැඩ වගේකට. ඇයියා ගෙදර ගිහින්ද? ඔව්, එයා ගෙදර ගියා. මේ අහන්න, ගෙදර පිරිසිදු කරන්න ඕන. ඔයා නිකන් ඉන්න එකේ පොඩ්ඩක් ගෙදර පිරිසිදු කරන්න. හරි අම්මේ. යන්න. ඇයි ඔයා මෙතන ඉඳගෙන ඉන්නේ? ඇයි අම්මේ මොනවා හරි තියේද කරන්න? ඔව්, මට හුඟක් බඩගිනි. ගිහින් කන්න හදන්න. හරි අම්මේ. අම්මේ බත් කන්න එන්න. මේ අහන්න, වාජන ටිකක් සෝදන්න. සෝදලා මේසෙ උඩ නවන්න. හරි අම්මේ මම හොදන්නම්. අම්මේ ඇයි කුසුමක් අපේන නැත්තේ? එයාව මොකටද දැන් අපිට ඕන? ගෙදර වැඩ කරන්නේ කවුද? ඔයා මෙහෙට ආවේ ඇයි? මට ඒව කරන්න පුළුවන්. ඒත් අම්මේ මොන අම්මා කෙනෙක්ද? මගේ පුතාට වැඩකාරියෝ දෙන්නෙක් නඩත්තු කරන්න බෑ. ඒක නිසා මම කුසුමව රස්සාවෙන් අස් කරා. දෙන්නෙක්? ඔව්, ඔයා තමයි අද ඉඳන් වැඩකාරිය. ඔයාට මගේ ලේලි වෙන්න කිසිම සුදුසුකමක් නැහැ. මගේ පුතා කැමති වුණ නිසා විතරයි ඔයාව ගෙනාවේ. අම්මේ ඔයාලා වගේ දුප්පත් හිඟන ගෙවල් වල කෙල්ලෝ දන්නේ සල්ලි තියෙන කොල්ලෝ අල්ල ගන්න විතරයි. දැන් යනවා. ගිහින් වැඩ කරනවා. කෙනෙක් උසස් වෙන්නේ එයාට තියෙන සල්ලි හෝ ඇඳුම් පැළඳුම් වලින් නෙවෙයි. එයා ළඟ තියෙන හොඳ ගතිගුණ වලින් විතරයි. දුප්පත් වුණත් පොහොසත් වුණත් හැම මිනිස්සෙකුටම එක වගේ ගරු කරන්න පුරුදු වෙන්න. ලෝකේ ලස්සන වෙන්නේ සල්ලි වලින් නෙවෙයි. අපේ හදවත් තුළ තියෙන කරුණාවන්තකම නිසා.